මේ කැලේ හරිම ලස්සනයි නේද? මේ ගහ උඩට නැග්ගහම අපිට මුළු කැලේම පෙනෙයි. ඒකනම් ඇත්ත. කූඩාරම ගහලා ටිකක් විවේක ගමු නේද? ඔව් ඔව්. ඉතින් ඔන්න මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ කොහොමද ඔයාලා මේ දැක්කා වගේ එකම චරිතින්න වීඩියෝස් එහෙම නැත්නම් කන්සිස්ටන්ට් කැරක්ටර්ස්ලා ඉන්න වීඩියෝස් ලේසින්ම හදාගන්න කියලා. ඉතින් අපිට මේ වැඩේ සම්පූර්ණයෙන්ම ෆ්‍රී කරගන්න පුළුවන්. මම මේකට යූස් කරන්නේ Google VO3 කියන AI tool එක. හරි ඉතින් එහෙනම් අපි දැන් ඉක්මනට මෙමු අපේ වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell notification එකත් all දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ වැඩේ කරගන්න Google Flow කියන මෙන්න මේ AI tool එකට එන්න ඕනේ. ඔයාලට මේකට එන්න ඕන කරන link එක මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඉතින් අපි දැන් මේ videos හදන වැඩේදී ඉස්සෙල්ලාම image එකක් හදාගෙන පස්සේ තමයි ඒක video එකක් විදිහට convert කරගන්නේ. ඒක නිසා අපි ඉස්සෙල්ලාම මේක උඩ click කරලා මෙතනින් image කියන එක select කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් model එක Nano Banana Pro කියන එක select කරන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට කැමති ratio එකක් select කරගන්නත් පුළුවන්. ඉතින් මම දැන් මෙතන 16:9 කියන ratio එක select කරගන්නවා. ඒ වගේම අපිට මෙතනින් generate වෙන්න ඕන images ගණන් select කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් පේනවා මෙතන සඳහන් කරලා තියෙනවා අපි මේ generate කරන images වලට credits යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපිට මෙතනින් කැමති images ගණන් generate කරගන්න පුළුවන්. ඉතින් මම දැනට මෙතනින් දෙකක් කියලා select කරගන්නම්. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මෙතන what do you want to create කියලා තියෙන තැනින් කැමති prompt එකක් type කරගන්න පුළුවන්. ඉතින් මේ Nano Banana Pro කියන model එකට සිංහල පුළුවන් නිසා අපිට මේ prompt එක සිංහලෙන් දෙන්නත් පුළුවන්. ඉතින් දැන් මම මෙතන prompt එක දෙන්නේ English වලින්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් message type කරන විදියට. ඉතින් ඔයාලට ඕන නම් මේක English වලින් හරි සිංහලෙන් හරි Singlish වලින් හරි කැමති විදිහකට type කරගන්න පුළුවන්. මම දැන් මෙතනින් type කරගත්තා boysලා දෙන්නෙක් forest එකක camping bags එක්ක ඇවිදින image එකක් generate කරන්න 3D pixel style එකෙන් කියලා. ඉතින් ඔයාලටත් මේ විදිහට කැමති prompt එකක් දෙන්න පුළුවන්. මම දැන් මෙතන මේ image එකේ style එකක් 3D pixel style කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මම මේ image එක හදාගන්නේ cartoon style එකට. ඉතින් ඔයාලටත් මේ විදිහේ කැමති style එකක් දෙන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් මේ prompt එක send කරලා බලමු. ඉතින් අපිට දැන් බලා ගන්න පුළුවන් අපි prompt එකේ කියපු විදිහටම මේ විදිය ගොඩක් හොඳ images දෙකක් generate වෙලා තියෙනවා කියලා. ඉතින් අපිට මෙතන තියෙන images දෙකකින් කැමති image එක select කරගන්න පුළුවන්. මම දැන් මේ image එක select කරගන්නවා. අපිට දැන් අපේ image එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට කැමති නම් මෙතනින් මේ image එක download කරගන්නත් පුළුවන්. ඒ වුණාට ඔයාලා මේ image එක download කරේ නැහැ කියලාත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද මේ boysලා දෙන්නම ඉන්න තවත් image එකක් generate කරගන්න කියලා. ඉතින් ඒකට අපි මෙන්න මෙතන තියෙන මෙන්න මේ icon එකට click කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් box කියන එක හරි lasso කියන එක හරි select කරගන්න පුළුවන්. මෙතන box කියන එකෙන් අපි අදින selection එක කොටු විදිහට තමයි යදෙන්නේ. මෙතන lasso කියන එක select කරොත් ඔයාලට කැමති ප්‍රදේශයක් select කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන lazy හින්දා මෙතන box කියන එක select කරගන්නවා. ඊට පස්සේ අපි මෙතනින් අපේ charactersලා දෙන්නව select කරගන්න ඕනේ. ඉතින් මම දැන් මේ විදිහට අපේ charactersලා දෙන්නව select කරගත්තා. ඊට පස්සේ අපිට මෙතන what do you want to change කියලා තියෙන තැනින් කැමති prompt එකක් type කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ charactersලා දෙන්නම ඉන්න අනිත් image එකේ prompt එක. ඉතින් මම උදාහරණයක් විදිහට ඔයාලට prompt එකක් type කරලා පෙන්නන්නම්. හරි ඉතින් මම දැන් මෙතනින් type කරගත්තා මේ boysලා දෙන්න forest එකේ tent එකක් ගහනවා කියලා. හරි ඉතින් අපි දැන් මේ prompt එක send කරලා බලමු. ඉතින් ඔයාලට දැන් පේනවා මේ විදිහට අපේ කලින් charactersලා දෙන්නම ඉන්න තවත් image එකක් generate කරලා තියෙනවා කියලා. ඉතින් අපිට මේ විදිහට මේ charactersලා දෙන්නම ඉන්න තව ඕන තරම් images මෙතන prompt එක type කරලා generate කරගන්න පුළුවන්. ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මම මේ විදිහට generate කරගත්ත තවත් images ටිකක්. ඉතින් ඒ විදිහට ඔයාලගේ videos හදන්න ඕන කරන ඒ වගේ images ටික generate කරගත්තට පස්සේ අපිට තියෙන්නේ ඒ images ටික video එකක් විදිහට convert කරගන්න එක. ඉතින් ඒකට අපි මෙතන generate කරගත්ත images වලින් කැමති image එක select කරගන්න ඕනේ. මම දැන් මෙතන generate කරගත්ත images දෙකක් හින්දා මම මෙතන පළවෙනි image එක select කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් ආයෙත් back වෙන්න. එතකොට මෙන්න මේ විදිහට අපිට select කරපු image එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේක උඩ click කරලා මෙතනින් video කියන එක select කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් frames කියන එක දාගන්න. ඊට පස්සේ ratio එකත් කැමති ratio එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන අනිවාර්යයෙන්ම videos එකක් කියලා දාගන්න. මොකද මේ අපි generate කරන එක video එකකට credit 20ක් යනවා. ඔයාලට දවසට හම්බෙන්නේ මේ විදිහේ credit 150යි. ඉතින් ඔයාලට ඒ credit 150 එක දවසකට මදි වුණොත් තව email එකකින් log වෙලා මේ videos generate කරගන්න පුළුවන්. ඉතින් මෙතන model එකත් ඔයාලා VO3 fast කියන model එක select කරගන්න. ඊළඟට අපි මෙන්න මෙතන start කියන button එකට click කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට උඩින්ම අපි අර generate කරගත්ත image එක පෙන්නනවා. අපිට image එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඒ image එක animate වෙන්න ඕන විදිය ඔයාලට type කරගන්න පුළුවන්.
හරි ඉතින් මම දැන් මෙතන මේ විදිහේ ප්‍රොම්ප්ට් එක ටයිප් කරගත්තා. මම දැන් මෙතන බෝයිස්ලා දෙන්නේ ෆොරස්ට් එක ඇවිදිනවා. එක බෝයි කෙනෙක් මෙහෙම කියනවා කියලා මෙතන පොඩි දෙබසකුත් ඇඩ් කරගත්තා. ඔයාලට පේනවා මම මෙතන දෙබස ටයිප් කරලා තියෙන සිංහලෙන්. ඉතින් ඒකට හේතුව තමයි අපි මේක සිංග්ලිෂ් වලින් ටයිප් කරොත් මෙයාලා කියන වචන පොඩ වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා සිංහල දෙබසක් දානවා නම් අනිවාර්යෙන් මේක සිංහලෙන් ටයිප් කරගන්න. ඔයාට යුනිකෝඩ් වලින් සිංහල ටයිප් කරන්න බැරි නම් ඔයාලට හෙලකුරු වගේ වෙබ්සයිට් එකට ගිහින් සාමාන්‍ය සිංග්ලිෂ් වලින් ටයිප් කරලා ඒක කන්වර්ට් කරගෙන මෙතනින් පේස්ට් කරගන්න පුළුවන්. ඔයාලා මේ වැඩේ කරන්නේ ෆෝන් එකෙන් නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මෙතනින් සිංහලෙන් ටයිප් කරගන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් මෙන්න මේ ප්‍රොම්ප්ට් එක සෙන්ඩ් කරගෙන බලමු. ඉතින් දැන් මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා. අපි ඒක මේ විදිහට ක්ලික් කරගෙන ප්ලේ කරලා බලමු. මේ කැලේ හරිම ලස්සනයි නේද? ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ විදිහේ ගොඩක්ම හොඳ වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා කියලා. හරි ඉතින් අපිට දැන් මේ ජෙනරේට් කරගත්ත වීඩියෝ එක මෙතන තියෙන ඩවුන්ලෝඩ් එකෙන් උඩ ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් ආයෙත් මෙතනින් මේ විදිහට බෑක් වෙන්නම්. ඊළඟට අපි ආයෙත් අර කලින් ඉමේජ් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට එතනින් ඕන අනිත් ඉමේජ් එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඒ විදිහට ඉමේජ් එක සිලෙක්ට් වුණාට පස්සේ අපිට මෙතනින් බෑක් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් පෙන්නන්නේ අපි අර සිලෙක්ට් කරගත්ත ඉමේජ් එක. හරි ඉතින් ඊළඟට අපි මෙතන තියෙන ස්ටාර්ට් කියන එක ආයෙත් ක්ලික් කරගන්න ඕනේ. ඊළඟට මේ විදිහට අපි සිලෙක්ට් කරපු ඉමේජ් එක උඩින්ම බලා ගන්න පුළුවන්. මම දැන් ඒක උඩ මේ විදිහට ක්ලික් කරගන්නවා. දැන් ඔයාලට මෙතනිනුත් කැමති ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් මේ විදිහට ප්‍රොම්ප්ට් එක ටයිප් කරගත්තා. මම මේ ප්‍රොම්ප්ට් එකෙන් මේ විදිහට දෙබස් දෙකක් දාලා තියෙනවා. මම මේ දෙබස් දෙකක් සිංහලෙන් තමයි ටයිප් කරගත්තේ. හරි ඉතින් මම දැන් මෙතනින් මේ ප්‍රොම්ප්ට් එකක් සෙන්ඩ් කරගන්නවා. අපිට දැන් මේ විදිහට අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. කූඩාරම ගහලා ටිකක් විවේක ගමු නේද? ඔව් ඔව්. අපිට මේකත් මෙතන තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එකට ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි එකම කැරක්ටර්ස්ලා ඉන්න එහෙමත් නැත්නම් කන්සිස්ටන්ට් කැරක්ටර්ස්ලා ඉන්න AI වීඩියෝස් හදාගන්නේ. ඉතින් මම දැන් මෙතන උදාහරණයක් විදියට කාටුන් ස්ටයිල් වීඩියෝස් ජෙනරේට් කරාට ඔයාලට මේකෙන් කැමති විදිහේ ඕනම වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කාලේ වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ කාලේ වැදගත් වුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.